අද 2026 ජනවාරි මාසේ පළමු වෙනිදා. ඉතින් අපි හැමෝම ඔන්න අලුත් බලාපොරොත්තු ගොඩකුත් එක්ක 2026ටත් ආවා. අද අලුත් වර්ෂයක ආරම්භයක්, ඒ වගේම අලුත් මාසයක්. ඉතින් අද අලුත් දවසක්. මේ අලුත් දවසේ අපි හැමෝම කරන දෙයක් තමයි උදේම සාමාන්‍යයෙන් කිරිබත් ටිකක් හදා ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අලුත් වර්ෂයක් ආරම්භ වෙනකොට සමහර දෙනෙක් මධ්‍යම රාත්‍රියේ කිරි උතුරවනවා. ඒ වගේම සමහර දෙනෙක් උදේම කිරි උතුරවනවා. ඉතින් මම උදේට තමයි කිරි උතුරව ගන්නෙ. අම්මා කිරිබත් එක ලෑස්ති කරගෙන බුද්ධ පූජාව වෙන් කරගෙන දැන් අපිට කන්න එමුල් කිරිබත් ටිකක් හදාගන්න ගමන්. අලුත් වර්ෂයේ දෙවියන් වහන්සේගේ ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ආශිර්වාදය හරිම වැදගත්. තමන් අදහන ආගමට අනුව අනිවාර්යෙන්ම කොහොමත් උදේට පහන තියෙන එක ගොඩාක් වටිනවා. ඉතින් මම දන්නවා හැමෝම මේ චාරිත්‍ර නම් ගොඩාක් වෙලාවට කරන දේවල්. ඉතින් මේ මගේ විදිහ මම ඊට පස්සේ පහන තියාගෙන දැන් ලෑස්ති වෙන්නේ කිරි උතුරව ගන්න. ඉතින් කිරි උතුරවන එක මධ්‍යම රාත්‍රියේ හෝ උදෑසන අපිට කරන්න පුළුවන්. මම උදේ කාලේ තමයි කිරි උතුරව ගන්නෙ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ 2026 ලැබපු නව වර්ෂය ඔයගොල්ලෝ හැමෝටම නිදුක් නිරෝගී සතුට සෞභාග්‍ය යස ඉසුරු පිරුණු සුබම සුබ නව වසරක් වෙන්න කියලා. ඒ වගේම ඔයගොල්ලන්ගේ හදවතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉක්මනින්ම ඉෂ්ට කරගන්න ලැබේවා කියලා. ඉතින් මේ පිරිසිදු කිරි වගේම අපේ ජීවිත හරිම පිරිසිදු වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. දැන් මම ලෑස්ති වෙන්නේ ගෙදරට දුම්මල්ල ගන්න. ඉතින් ඔයත් මේ දේවල් කරන කෙනෙක්ද? ඉතින් ඇත්තටම මේ දේවල් තුලින් අර මනසට හරි අමෝතු නිදහස් බවක් සතුටක් දැනෙනවා. එහෙම නේද? ඉතින් ඒ වගේම දැන් මම ලෑස්ති වෙන්නේ අර උතුරව ගත්ත කිරි මගේ ගෙදර වටපිටාවට ඉහ ගන්න. ඉතින් මේ දේවල් එකිනෙක කෙනාගේ මතය පරිදි තමයි සිද්ධ වෙන්නේ. සමහරුන්ට නම් ඉතින් මේ දේවල් එහෙම කරන්නෙත් නැතුව ඇති. ඒ දේවල් වලට හේතුත් නැතුව ඇති. හැබැයි ඉතින් මම නම් මේ දේවල් වලට හරිම කැමතියි මේ දේවල් කරන්න. මේ චාරිත්‍ර වලට එහෙම හරිම කැමතියි. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඊට පස්සේ ලන්ච් එක ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් ඒ අතරතුර අම්මයි මමයි කොෆි එකක් තමයි බොන්න යන්නේ. අද අම්මා තෙල් දාලා තියෙනවා. රසම රස පරිප්පු කඩියක් තියෙනවා. බත් එක හදන්න ඕනේ. රස මාළු දෙවල් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අද අපේ ලන්ච් එක. ඔන්න අම්මා රසයට රයිස් එකත් මේ විදිහට හදාගත්තා. අපේ ගෙදර හැමෝම පුරුදු වෙලා තියෙනවා හැම අවුරුද්දකම පළවෙනි දවසේ කුරුසපල්ලියට එන්න. ඉතින් අපේ මේ මුළු අවුරුද්දම ජේසුට බාර කරන්න දැන් ඇවිත් ඉන්නේ කුරුසපල්ලියට. මෙතනට ආවහම මුළු ජීවිතේම අර අපි ගැටීම් එක්ක ජීවත් වෙනවනේ. ඉන්නේ ගැටීම් හැම දෙයක්ම ජේසුට බාර කරලා හිත නිදහස් කරගන්න පුළුවන් එකම තැන. ඒ වගේම තමයි හදවතින් වැටෙන හැම වෙලාවෙම මතක් වෙන්නේ මට කුරුසපල්ලිය. ඒ වගේම හරිම විශ්වාසයකින් මම ඉන්න තැනක්. මම හිතනවා ඔයගොල්ලොත් එහෙම වෙන්නේ නැති. ඉතින් අලුත් වර්ෂයේ හැම දෙයක්ම ජේසුට බාර කරලා අපි ගෙදර යන්න පිටත් වුණා. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්කෝ කුරුසපල්ලියේ ගවලනේ හරිම ලස්සනට හදලා තියෙනවා. ඉතින් මෙතන චූටි වෙලාවක් ඉඳලා අපි ගෙදර යන්න පිටත් වුණා. කුරුසපල්ලියට ආවොත් අනිවාර්යෙන්ම මල් පැලයක් දෙකක් අරගෙන යන්න නම් අමතක කරන්නේ නැහැ මමයි නැන්දයි. ඉතින් ඊට පස්සේ අපි කරේ මල් අරගත්තා. හරිම ලස්සන මල් තියෙනවා. බලන්නකෝ. ඉතින් මොකක්ද ගන්න කියලා ඇත්තටම හිතා ගන්න බෑ. මෙන්න මේ වගේ මල් ගන්න තැනකට ආවොත් එහෙම හිත අතරමන්නේ එක තැනක්. ඔයාලටත් ලෙඩක් තියනවාද guys? එළියට ආවොත් තේ එකක් නොබී ගියොත් හිතට නිකන් අර අවුල් වගේ ගතියක්. ඇත්තටම අපේ ගෙදර අයට එහෙම තියෙනවා. ඉතින් ඒක නිසා එළියට ආපු වෙලාවෙනේ තේ එකක් බිල යමුයි කියලා අපි අලුත් තැනකට තමයි අද ආවේ.
මේ තියෙන්නේ වෙන්නප්පුව ලුණුවිල හන්දියේ අලුතින් ඕපන් කරපු ෂොප් එකක් පාරිස්ටා කියලා. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන්ම මෙතනට ඇවිල්ලා බලන්න. හරිම රස කෑම ගොඩාක් තියෙනවා. කැෆේ වර්ග හැම දෙයක්ම. ඒ වගේම තමයි ලොකේෂන් එකත් හරිම ලස්සනයි. ඔයාලට ගොඩාක් ආදරේ කියලා කියනවා 2025 වර්ෂයේ පුරාවටම මගෙත් එක්ක එකතු වෙලා හිටියට. අලුතින් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙච්ච හැමෝවමත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයා පළවෙනි පාර නම් මේ වීඩියෝ එක බලන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකත් එක්කත් එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් 2025 වර්ෂයේ පුරාවටම මගෙත් එක්ක හිටියා වගේම 2026 වර්ෂයේත් මගෙත් එක්ක ඉන්න කියලා මතක් කරන ගමන්ම මේ වීඩියෝ එකෙන් මම යන්න තමයි ලෑස්තිය. හැමෝම ගොඩක් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. මමත් ඔයාලට ගොඩාක් ආදරෙයි. බයි.